අපේ කුරුණෑගල සංචාරයේ ඊළඟ ස්ථානයේ විදියට අපි මේ ඇවිත් ඉන්නේ මුළු නගරයටම ලොකුම අලංකාරයක් වගේම සිසිලසක් ගේන කුරුණෑගල වැව. එහෙම නැත්නම් රන්තාලිය වැව. මේ වැවට නිකම්ම කුරුණෑගල වැව කියන්නේ නැතුව රන්තාලිය වැව කියලා කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහට අතීතයේ රජවරුන්ගේ වටිනාම වස්තුවක් වුණ විශාල රත්තරන් භාජනයක් මේ වැව පතුලේ හැංගිලා තියෙනවා කියලයි විශ්වාස කරන්නේ. ඉතිහාසයට අනුව නම් කුරුණෑගල රාජධානි සමයේදී රජවරුන් විසින් නගරයේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ විශාල වැව නිර්මාණය කරලා තියෙන්නේ. කිලෝමීටර 3.5කට ආසන්න වට ප්‍රමාණයක් තියෙන මේ වැවරාම වටා විනෝදජනක ක්‍රියාකාරකම් රාශියක් අද වන විට ඇතුළත් වෙලා තියෙනවා. ඇතුගල ඉබ්බාගල වගේ කුරුණෑගල වට කරගෙන තියෙන දැවැන්ත ගල් පර්වත මේ වැවේ නම් පේන දර්ශනය ඇත්තටම හරිම ලස්සනයි. පවුලයත් එක්ක හරි යාළුවෝ එක්ක හරි ඇවිත් මේ සුන්දරත්වය විඳගන්න එක අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. මේ රන්තාලිය වැව ගාවටම ලේසියෙන් එන්න හරිම ලොකේෂන් එක දාපු සම්පූර්ණ සිතියමක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙනවා. ඒකෙන් ඔයාට කුරුණෑගල නගරය වටා තියෙන සියලු සංචාරක ස්ථානවලට ලේසියෙන්ම යන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟ ස්ථානය මොන වගේ එකක් වෙයිද කියලා.